ජනතාවට තමන් ජනතා ආණ්ඩුවක් පත් කරගෙන ඇති බවට සනාථ කරන්න ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න අපි තෝරගත්ත දෙවෙනි මාර්ගය මොකක්ද 26 වර්ෂයේ අයවැයේ කිසිදු වෙනසක් නොකොට ආපදාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය කරන ඉතිහාසයේ නොවිරු සහන පැකේජයක් ක්‍රියාත්මක කරන අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව මේ බිමේ ක්‍රියාත්මක කරා. ඒ වෙලාවේ විපක්ෂය කතා කරේ මේ ආපදා වෙලාවේ ඔබතුමාලා ගන්න ඕනම තීන්දුවක තීරණ එකඟයි. ඒ නිසා අපි ඉදිරිපත් වෙනවා මේ අයවැය වෙනස් කරලා ගන්න තීන්දුව අපි උදව් කරනවා කියලා. නමුත් අපි මේ බාරදූර තීන්දුව ගත්තට පස්සේ මාසයක් සති දෙකක් යන්න හම්බුන්නේ නැහැ. පළවෙනි මාසය යනකොට විපක්ෂයෙන් ආව ගෝරනාඩුවක් එහෙම නැත්නම් කෙඳිරිල්ලක් එහෙම නැත්නම් අපි කියනවා නම් නිතර මැසිවිල්ලක් කෝ දැන් මාසයක් යන්න ළඟයි. ගෙව්වද රුපියල් 25000 ගෙවල් සුද්ධ කරගන්න. ගෙව්වද රුපියල් 50000 බඩු මුට්ටු ගන්න. ගෙව්වද රුපියල් 15000 දරුවන්ට පෙළපොත් ගන්න. ඔය මැසිවිල්ල ආව මාසයක්. හැබැයි අද වෙනකොට මේ මැසිවිල්ල නැయ్యේ. අද වෙනකොට ඔය කිව්ව කාරණා සියල්ල සම්පූර්ණ කරලා ඉවරයි අපි දිට්ඨ ආපදා සහන පැකේජය ඇතුලේ. මාස එකමාර පයින්න හම්බුනේ මාස දෙක පයින්න හම්බුනේ ඊට පස්සේ ආව චෝදනාව තමයි ගෙව්වද ගෙවල් කුලිය ගෙවන්න පටන් ගත්තද ගෙවල් කුලිය ගෙව්වා ගෙවල් ගාන කියන්න මේ වෙනකොට කිසිම කෙතරට ගෙවල් කුලියක් ගෙවලා නැහැ. ඕක තමයි මාස එකමාරක් දෙකක් යනකොට විපක්ෂයෙන් ආපු ගෝරනාඩුව මැසිවිල්ල. හැබැයි අද වෙනකොට ඒක ඒ මැසිවිල්ල එහෙම නැත්නම් ඒ චෝදනාව අපි නිෂේධනය කරලා තියෙනවා. අද වෙනකොට ගෙවල් කුලිය ලැබීමට සුදු සියලුම ජනතාවට ආපදාවේ අර්ථයේ ගෙවල් කුලිය අපි ගෙවලා තියෙනවා. Honorable Dinesh Shemantha, you have 10 minutes. ආනයන පනතට සංශෝධන කිහිපයක් එක් කරමින් රෙගුලාසි පනවන අවස්ථාවක මේ දවස් දෙකක් පුරාවටම ජාතික ජනබලවේගයේ ආණ්ඩුව ගත්ත ආර්ථික ක්‍රියාමාර්ග එම ක්‍රියාමාර්ගවල ප්‍රතිඵල සම්බන්ධයෙන් සැකයන් උත්පාදනය කරන්න උත්සාහ දරන වේලාවක මට අවසරයි නියෝජ්‍ය කතානායකතුමනි මේ වසර එකහමාරක් වගේ ආසන්න කාලයක් තිස්සේ අපි ආණ්ඩුවක් විදිහට ගත්ත ආර්ථික තීරණයන් සම්බන්ධයෙන් කෙටි විග්‍රහය කරන්න. ඕනෑම ආර්ථිකයක් තමගේ ආර්ථිකය සම්බන්ධයෙන් සැලසුම් සකස් කරන්නේ අනාගතය ගැන පුරෝකථනය කරලා. රටක අභ්‍යන්තර තත්ත්වය රටට පාලනය කළ නොහැකි බාහිර තත්ත්වයන් සම්බන්ධයෙන් පුරෝකථනය කරලා ඒ පුරෝකථනයන් ඔස්සේ ගමන් කිරීමෙන් ඉලක්ක ළඟා කර ගැනීම තමයි ඕනෑම රටක ආර්ථික සැලසුම් සකස් කිරීමේ ක්‍රියාදාමය වෙන්නේ. මේ ආර්ථික විද්‍යාවේ සරල මූලධර්මයක් තියෙනවා. කිසියම් ආයෝජනයක අවදානම් අඩුයි නම් එම ආයෝජනයේ ප්‍රතිලාභත් අඩුයි. කිසියම් ආයෝජනයක අවදානම වැඩි නම් එම ආයෝජනයේ ප්‍රතිලාභ වැඩි. එනිසා මේ ආණ්ඩුකරණයේදී ජාතික ජනබලවේගයේ ආණ්ඩුවටත් ඔන්න ඔය මාර්ග දෙකෙන් තීරණ ගන්න වෙච්ච අවස්ථාවලදී මේ රටේ පොදු ජනයා ගැන හිතන වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම මහජන ආණ්ඩුවක් බවට මේ ජනතාවට විශ්වාසය තහවුරු කරන ආණ්ඩුවක් විදිහට අපි හැම වෙලේම තා සරල මාර්ග ඔස්සේ ගිහිල්ලා අනාගත ජනතාවට ප්‍රතිලාභ අඩුවෙන් භුක්ති විඳින ආර්ථික ක්‍රියාකාරකම් තීරණ ගන්නවා වෙනුවට ඉතා අසීරු මාර්ගයන් ඔස්සේ ගොස් මේ අනාගත සුබ සාධන සුබ සිද්ධිය මේ මහා ජනතාවගේ මහ පොළොවේ උද්දීපනය කරන්න අවශ්‍ය කරන තීරණ මේ වසර එකමාරක් පුරාවටම අපි අරගෙන තියෙනවා. 2026 වර්ෂයට අදාළ අයවැය සම්පාදනය කරමින් තිබෙන අවස්ථාවක අයවැය විවාදයේ පවත්වමින් තියෙන අවස්ථාවක අය විවාදයේදී යම් යම් අමාත්‍ය සම්බන්ධයෙන් මේ පාර්ලිමේන්තු තුල විවාද පවත්වන අවස්ථාවක නොසිතූ ලෙසට ඉතිහාසයේ දරුණුම ස්වභාවික විවසනයේට ඛේදවාචකයට මුහුණ දෙන්න සිද්ධ වුණා දිට්ඨ ආපදාවට ලක් වුණා ශ්‍රී ලංකා ආර්ථිකය. ඒ වෙලාවේදී විපක්ෂයේ බහුතර එකගේ විපක්ෂයේ බහුතර මන්ත්‍රී ප්‍රමාණයක නැත්තම් සමස්ත විපක්ෂයකවත් මා නිවැරදි ඉල්ලීම උනේ මේ 26
අවුරුද්ද නැත 26 වර්ෂය සඳහා සකස් කරලා තියෙන අයවැය යලි සංශෝධනය කරලා එහෙම නැත්නම් වෙනස් කරලා මේ දිට්ඨ ආපදාවට පත්වෙච්ච ජනතාව වෙනුවෙන් වෙනම සහන පැකේජයක් ගේන්න අයවැයෙන් යම් යම් අමාත්‍යාංශ වලට නැත්නම් දෙපාර්තමේන්තුවට වෙන් කරලා තිබු ප්‍රතිපාදන කප්පාදු කරලා ජනතාවට සහන සලසන්න අවශ්‍ය කරන පැකේජයක් නිර්මාණය කරන්න කියලා තමයි ඉල්ලීම උනේ විපක්ෂයේ. ඒ වෙලාව අපිටත් තිබුණා පාරවල් දෙකක්. එකක් තමයි සරල මාර්ගය, ලේසි පාර. මොකද්ද? අයවැයෙන් වෙන් කරලා තියෙන ප්‍රතිපාදන කප්පාදු කරලා සංවර්ධන ක්‍රියාවලිය 2026 පොඩ්ඩක් පස්සට අරගෙන මේ ජනතාවට අවශ්‍ය කරන සහන සලසන වැඩ පිළිවෙල පළවෙනි එක. දෙවෙනි එක සංවර්ධන ක්‍රියාදාමය දශමයකින්වත් අඩු නොකොට සංවර්ධනය සඳහා ගත්ත ක්‍රියාමාර්ග ප්‍රතිපත්ති වෙනස් නොකොට 26 අවුරුද්දේ සංවර්ධනය ලෙසම පවත්වාගෙන ජනතාවට සහන සලසන්න වෙනම වැඩ පිළිවෙලක් සකස් කරන එක. ඒ දෙවෙනි මාර්ගය අසීරුයි. දෙවෙනි මාර්ගයේ ආණ්ඩුවක් විදිහට බාහිර දූරයයි. දෙවෙනි මාර්ගයේ තෝරා ගැනීම අභියෝගාත්මකයි. නමුත් මම ඉස්සල්ලා කිව්වා වගේ මේ මහ ජනතාවට Taman ජනතා ආණ්ඩුවක් පත් කරගෙන ඇති බවට සනාථ කරන්න, ඒ විශ්වාසය තවදුරටත් තහවුරු කරන්න අපි තෝරගත්ත දෙවෙනි පාර, දෙවෙනි මාර්ගය මොකක්ද? 26 වර්ෂයේ අයවැයේ කිසිදු වෙනසක් නොකොට ආපදාවට පත්වෙච්ච ජනතාවට අවශ්‍ය කරන ඉතිහාසයේ නොවිරු සහන පැකේජයක් ක්‍රියාත්මක කරන අපි තීන්දුවක් ගත්තා. ඒ තීන්දුව මේ බිමේ ක්‍රියාත්මක කරා. ඒ වෙලාවේ විපක්ෂය කතා කරේ මේ ආපදා වෙලාවේ ඔබතුමාලා ගන්න ඕනම තීන්දුවක තීරණ එකඟයි. ඒ නිසා අපි ඉදිරිපත් වෙනවා මේ අයවැය වෙනස් කරලා ගන්න තීන්දුව අපි උදව් කරනවා කියලා. නමුත් අපි මේ බාහිර දූර තීන්දුව ගත්තට පස්සේ මාසයක් සති දෙකක් යන්න හම්බුන්නේ නැහැ. පළවෙනි මාසය යනකොට විපක්ෂයෙන් ආව ගෝරනාඩුවක් එහෙම නැත්නම් කෙඳිරිල්ලක් එහෙම නැත්නම් අපි කියනවා නම් නිතර මැසිවිල්ලක් කෝ දැන් මාසයක් යන්න ළඟයි. ගෙව්වද රුපියල් 25000 ගෙවල් සුද්ධ කරගන්න, ගෙව්වද රුපියල් 50000 බඩු මුට්ටු ගන්න, ගෙව්වද රුපියල් 15000 දරුවන්ට පෙළපොත් ගන්න. ඔය මැසිවිල්ල ආව මාසයක්. හැබැයි අද වෙනකොට මේ මැසිවිල්ල නැయ్యේ. අද වෙනකොට ඔය කිව්ව කාරණා සියල්ල සම්පූර්ණ කරලා ඉවරයි අපි දිට්ඨ ආපදා සහන පැකේජය ඇතුලේ. මාස එකමාර පයින්න හම්බුනේ, මාස දෙක පයින්න හම්බුනේ. ඊට පස්සේ ආව චෝදනාව තමයි ගෙව්වද ගෙවල් කුලිය, ගෙවන්න පටන් ගත්තද ගෙවල් කුලිය ගෙව්වා ගෙවල් ගාන කියන්න මේ වෙනකොට කිසිම ගෙදරකට ගෙවල් කුලියක් ගෙවලා නැහැ. ඕක තමයි මාස එකමාරක් දෙකක් යනකොට විපක්ෂයෙන් ආපු ගෝරනාඩුව මැසිවිල්ල. හැබැයි අද වෙනකොට ඒක ඒ මැසිවිල්ල එහෙම නැත්නම් ඒ චෝදනාව අපි නිෂේධනය කරලා තියෙනවා. අද වෙනකොට ගෙවල් කුලිය ලැබීමට සුදු සියලුම ජනතාවට ආපදාවේ අර්ථයේ ගෙවල් කුලිය අපි ගෙවලා තියෙනවා. ඊට පස්සේ මාස 3ක් පයින්නකොට ආව ප්‍රධාන මැසිවිල්ල එහෙම නැත්නම් චෝදනාව හදනවා කිව්වා ගෙවල්. හදන්න පටන් ගත්තද ගෙවල් කෝ හදපු ගයක් පෙන්වන්න කියන එක. අද වෙනකොට දිට්ඨ ආපදාවෙන් හානියටපත් වෙච්ච සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයකම අදාළ නිවාස ලාභීන්ට නැත්නම් නිවාස ලැබීමට සුදුසුකම් තියෙන ජනතාවට ගෙවල් ඉදිකිරීමේ වැඩ පිළිවෙල ක්‍රියාත්මක වෙන්න පටන් අරන් තියෙනවා. දැන් අලුත්ම චෝදනාව තමයි, අලුත්ම මැසිවිල්ල තමයි ගෙවල් හදලා ඉවරද? කෝ හදලා බාර දුන්නාද? අපි ඊටාම අභියෝගාත්මකව එහෙම නැත්නම් ඊටාම අභිමාණයෙන් කියනවා ඔව් අපි මේ ක්‍රමක්‍රමේ නරන් ආපු ආර්ථික ගමනේ අපිට හැකියාව ලැබුණා නම් මේ පසුගිය මාස කිහිපයේදී ඔබතුමාලාගේ ආපු සෑම චෝදනාවකටම නිවැරදි පිළිතුරු ලබා දෙන්න ඉතා ඉක්මනින් අපි මේ ගෙවල් ටික හදලා අදාළ ජනතාව පදිංචි කරනවා. මේ ගෙවල් හදලා අදාළ ජනතාව පදිංචි කරනවා කියන එකස්සේ ගරු නියෝජ්‍ය කතානායකතුමනි බොහොම දුක්ඛිත කතාවක් තියෙනවා. මේ අපි ගෙවල් හදන්නේ දිට්ඨ ආපදාවෙන් 2026 ආපදාවට පත්වෙච්ච ජනතාවට විතරක් නෙමෙයි. 2012 16 වගේ අවුරුදු වල ආපු ස්වභාවික විවසනයන්ට ගොදුරු වෙච්ච මේ ලංකාවේ බහුතරයක් ජනතාවට එදා ඉඩම් කෑල්ලක් ගෙයක් හදලා දෙන්න බැරි වෙච්ච ඒ ආණ්ඩු නගර මැසිවිලි වලට අපි පිළිතුරු දෙනවා. ඔයාලට කරගන්න බැරි වෙච්ච ඒවට ටිකත් අපේ කොටට දාලා අපි වර්ග ભેදයකින්, ආගම් ભેදයකින්, කාල පරිච්ඡේද ભેදයකින් තොරව අපි විපතරපත් වෙච්ච මේ ජනතාවට 2026 අවුරුද්දේ අපේ සහනය එහෙම නැත්නම් අපේ බලාපොරොත්තු අපේ ඉලක්කය අපි සපුරලා දෙනවා. මම අවසාන විනාඩි දෙක ගන්නම් මාතලේ දිස්ත්‍රික්කයේ සම්බන්ධයෙන් මේ දිට්ඨ ආපදාව සම්බන්ධයෙන් යම් පැහැදිලි කිරීමක් කරන්න. මොකද මේක දිස්ත්‍රික්කයට වැදගත් වෙන නිසා. මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 11ටම අදාළව දිට්ඨ ආපදාවෙන් හානියටපත් වෙච්ච යම් නිවාස ප්‍රමාණයක් තියෙනවා නම්
ඒ නිවාස ප්‍රමාණය හදන්න ඕන කරන ඉඩම් ප්‍රමාණය වෙන් කර ගැනීමේ වැඩපිළිවෙල අපි මේ වුණත් ක්‍රියාත්මක කරලා ඉවරයි. ඇතැම් ඉඩම් ගන්න තියෙන වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපිට අර පෙර ආණ්ඩු කරා වගේ ඉඩම බලලා තමන්ගේ හිතවතුන්ට තමන්ගේ ගජමිතුරන්ට ගෙවල් හදලා දෙන්න. දවසෙන් දෙකෙන් කැලෑ එලි පෙලි කරලා ගෙවල් හැදුවා වගේ අනීතික ආණ්ඩුවක් විතර අපිට හැසිරෙන්න බෑ. ඒ නිසා අපි කරන හැම වැඩක්ම නීත්‍යානුකූල ක්‍රමවේදයක් ඔස්සේ කරන්න ඕන. අපි ගෙවල් හදනවා කියලා කොතන හරි ඉඩමක ගිහිල්ලා මේ ජනතාව යලි පදිංචි කරවන්න බෑ. ඉතිහාසයේ යලිත් දවසක මේ අනාගතයේදී ඉතිහාසයේ මුණ දුන්න ඛේදවාචකයට මේ ජනතාව මුණ නොදෙන විදියට අපිට සිද්ධ වෙනවා ජාතික ගොඩනැගිලි පරීක්ෂණ ආයතන සමග ඒකාබද්ධ වෙලා සුදුසු ඉඩම් තෝරගෙන මේ ජනතාව පදිංචි කරන්න. මම මාතලේ දිස්ත්‍රික්කය ගැන කියනවා නම් ගෙවල් හදන්න ඕන කර ඉඩම් මේ වෙනකොට සියල්ල අඳුනගෙන ඉවරයි. පවරා ගැනීමේ කටයුතු ක්‍රියාත්මක වෙනවා. Tamanටම අයිති ඉඩමක් තියෙනවා. අපි ගෙවල් හදන්න පටන් අරන් තියෙනවා. විශේෂයෙන් ලග්ගල ආසනේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 4ටම අදාළව ජනතාව පදිංචි කරන්න අවශ්‍ය කර ඉඩම් අපි මේ වෙනකොට වෙන් කරගෙන තියෙනවා. ඒ නිසා අපිට කියන්න තියෙන්නේ අපිට මේ ආණ්ඩුව කරගෙන යෑමේදී මේ රාජ්‍ය කරන ක්‍රියාවලියේදී යම් අවස්ථාවක අභියෝගාත්මක තීන්දුවක් ගන්න වෙනවා නම් ඒ අභියෝගාත්මක තීන්දුවේදී පොදු මහ ජනතාව වෙනුවෙන් දශමයක හරි ප්‍රතිලාභයක් වැඩිපුර ලැබෙනවා නම් අපි නොබියවේ තීන්දුව අරගන්නවා. අදත් හෙටත් මතු පරම්පරාව වෙනුවෙන් අනාගතයටත් මේ ආණ්ඩුව පවතින තාක්කල් මහ ජනතාවගේ ජීවිත සුඛිතමුතු කරන්න අවශ්‍ය කරන තීන්දුව දෙපාරක් නොහිතා ගන්නවා. ඒ ගන්න හැකියාව සහිත ජාතික ජනබලවේග ආණ්ඩුවක් සැබෑ ආණ්ඩුවක් අපි බිහි කරගෙන තියනවා කියන පොරොන්දුව එහෙම නැත්නම් ප්‍රකාශ කරමින් අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඔබතුමාට ස්තුති වන්දනා බොහොම ස්තුතියි.